දවසේ සිතුවිල්ලේ දේව වචනය සමග එකතු වන ඔබ සැමට ආශිර්වාදමත් සුබ දවසක් වේවා. අද දින දවසේ සිතුවිල්ලේ තේමාව දේව බය අත්දකිමින් අභියෝග වලින් ජය ලබා ගන්න. අද දින දවසේ සිතුවිල්ලේ බයිබල් පදය මතෙව් 14 වන පරිච්ඡේදයේ 24 වන පදය. එහෙත් හුලග ඉදිරියට ගැසු බැවින් ඔරුව ඒ වෙලෙහි රැළවලින් සෙලවී මුහුද මැද තිබුණේය. ආමේන්. අද දවසේ මෙනෙහි කිරීම. දේව මහිමයෙන් පිරුණු කිතුණුවෙනි. කැළඹීම්, වියුල්කම්, මානසික පීඩන වැනි බොහෝ දේවල් මාධ්‍යයේ දවසේ සිතුවිල්ල අසන ඔබ සාමයෙන්, ප්‍රේමයෙන්, සැනසෙල්ලෙන් ජීවත් වීමට වෙර දරන බව මට හැඟී යයි. යේසුස් සමිඳුන් නැති ජීවිත තුල බොහෝ කරදර, අභියෝග, මානසික වියුල්කම වැනි සිදුවීම් සිදුවන බව අද බහුලව දක්නට තිබේ. ජීවිතයේ අභියෝග වලට තනියම මුහුණ දීමට ගොස් බැටකා වේදනාවෙන් සිටින ඔබට යේසුස් සමිඳුන්ගේ නාමයෙන් නැවතත් ඒවයින් ජය ගැනීමට ලැබේවා කියාද ආත්මික වර්ධනය ඔබට ලැබේවා යයි කියාද මම ඔබට සුබ පතමි. ප්‍රේමවන්තයනි, මතෙව් 14 වන පරිච්ඡේදයේ 22 සිට 38 වන පදවල සඳහන් වන්නේ යේසුස් සමිඳුන්ගේ සුවකීය ගෝලයන්ට ඔරුවට නැගී තමන්ට පළමුවෙන් එගොඩට යාමට බල කළේය. ඉන්පසු උන්වහන්සේ තනිව යාඥා කිරීමට කන්දට ගියසේක. ඊට ප්‍රධාන දේ වචනය පරිදි එහෙත් හුලගට ඉදිරියට ගැසූ බැවින් ඔරුව ඒ වෙලෙහිම රැළවලින් සෙලවී මූද මැද තිබුණේය. නමුත් මූදේදී ගිලෙන්ට ගිය පේත්‍රස්ව අතින් අල්ලාගෙන යේසුස් සමිඳුන් ඔරුවට නැගුණු කල හුලග නැවතුණේය. යේසුස් සමිඳුන්ගේ බලවත් හේවායනි. යේසුස් සමිඳුන් නොමෙතූ විට ජීවිතයේ පීඩා නැමැති හුලගට හසුව අපට දුක් විඳීමට සිදුවේ. එසේම විපත්තියක් වීමට පෙර සමිඳුන් මූද පිට ඇවිද තම ගෝලයන්ව නිදහස් කළ අයුරින්ම අද දේව ආත්මයානෝ අපවද නිදහස් කරන සේක. 1 කොරින්ති 3 වන පරිච්ඡේදයේ 16 වන පදයේ නුඹලා දෙවියන් වහන්සේගේ මාලිගාව බවද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුල වාසය කරන බවද නොදැනෙව්ද කියා ලියා තිබේ. ජීවිතයේ නොඑක් බාධක නිසා ඔබගේ මනස කැළඹෙන අවස්ථාවල් වලදී දේව ආත්මයන්ට හඬගසන්න. එසේත් නැත්නම් නිරාහාරව සතියක් හෝ සති දෙකක් යාඥා කරමින් දේව බය අත්දකිමින් අභියෝග වලින් ජය ගන්න. අද දවසේ අභියෝගය. ඔබගේ ජීවිතය තුළ බොහෝ කරදර, අභියෝග, මානසික වියුල්කම් වලට මුහුණ දෙන්නේද? එසේ වන්නේ ඔබගේ ජීවිතය තුළ යේසුස් වහන්සේ නොමැති වීම නිසයි. ඔබගේ ජීවිතය තුළ ඇති පීඩාවන් සියල්ල ජය ගන්න නම් ඔබ උන්වහන්සේ වෙතට ලං වෙන්න අවශ්‍යයි. උන්වහන්සේව ඔබගේ ජීවිතයෙන් ඈත් නොකරන්න. දේව ආත්මයන්ට හඬගසන්න. නිරාහාරව සිට යාඥා කරන්න. යේසුස් වහන්සේව විශ්වාස කර සීල කාරණා උන්වහන්සේට බාර දී සීල පීඩා තුලින් ජය ලබා ගන්න. දැස් පියාගෙන මා සමග මෙම යාඥාව කරන්න. මගේ යේසුනේ, දෙව්දුන්ගේ පුත්‍රයාණන් හෝ දෙව්දුන්ගේ ආත්මයාණන් මගේ ජීවිත නැමැති ඔරුවට ගෙන ගිය තෙක් සුලග මගින් ඔරුව සෙලවුවාසේම සාතන්ගේ මලපත් මාව කලබවයි. දෙව්දුන්ගේ දේව ආත්මයාණන්ගේ මාව පුරවා නිශ්චිත සමාදානයක් මට දුන මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින බයිබල් පොරොන්දු පදය එපිස 2 වන පරිච්ඡේදයේ 22 වන පදය. උන්වහන්සේ තුල නුඹලාත් ආත්මයන් වහන්සේ කර්ණකොටගෙන දෙවියන් වහන්සේගේ වාසය පිණිස එකට ගොඩ නගන ලද්දුහුය. ආමේන්. දවසේ සුබ පැතීම. යේසුස් වහන්සේව විශ්වාස කර සීල ක්‍රීඩා තුලින් ජය ලබා ගන්නා වූ ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත්
දේව බය අත්දකිමින් අභියෝග වලින් ජය ලබා ගන්නා වූ සුබ දවසක් වේවා. ඔබ සියලුම දෙනාට යේසු පිහිටයි. ඔබ අහුම්කන් දුන්නා වූ දවසේ සිතුවිල්ල වචනය ආශිර්වාදමත් වචනයක් වෙන්න ඇතයි අප විශ්වාස කරමු. මෙම වචනය ඔබට දිනපතා ගෙන්වා ගැනීමට හෝ යාඥාවක් උපදෙසක් අවශ්‍ය නම් 0.715 883 යන WhatsApp දුරකථන අංකයට කෙටි පණිවිඩයක් එවන්න. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.